හරි මේ ආය කට්ටියට ප්‍රශ්න ඇති පාඩමක් තමයි සාධක වර්ගජ ප්‍රකාශන වල සාධකද උඩි ප්‍රකාශන වල සාධක මේ තියරි පාර්ට් එකක් හරිද 100% පුළුවන් කියලා හිතන කට්ටිය අත උස්සන්න එහෙම බෑ 100% පුළුවන් 100%ක් බෑ ඔයාලගේ මේ සිලබස් එකේ මේ පාඩම උගන්වන්න තියෙන්නේ එහෙම අර කනල්ලන්නේ අර කොහොමම ගිහිල්ලා අර කනල්ලන්නේ එහෙම සීන් එකකට තමයි මේ තියෙන්නේ. කටේ සිලබස් එක හදලා තියෙන්නේ. හරිද? සිලබස් එකට බැනලා ආයෙ සුදු වෙන්නේ නැහැ කියලා ඉතින් මේ නෑ සිලබස් එක හරි ෂෝක් ටීමට තියෙනවා. හරිද? ෂෝක් එකට තියෙනවා සිලබස් එක හරිම හොඳයි. වැරද්දක් කියන්න දැනක් නැහැ. ඒත් මේ මං හදාගත්ත විදිහට මම මේ පාඩම කරලා දාන්නම්. තේරෙන විදිහට. හරිද? හරි. වර්ගජ ප්‍රකාශන වල සාධක. හරිද? සාධක හොයන්න දන්නවද කියන්නේ? සාධක හොයන්න. කුඩා පොදු ගුණාකාර හොයන්න දන්නවද? මහා පොදු සාධක හොයන්න දන්නවද? දන්නවද? අවුලක් නැහැ. අපි බින්දුවේ ඉඳන් තමයි හැමදේටම යන්නේ. හරි. මුකුත් ඕනේ නැහැ. පාඩමේ මාතෘකාව ලියාගත්තා. පළවෙනි ගාන. මේ අලුත් පාඩමක් ඈ. අතනින් shift වෙන්න. සමීකරණය. ඔව් ප්‍රකාශන සාධක. ඒක පටලවා ගන්න එපා. ඒ නම් එකයි. පාඩමේ මාතෘකාව මොකද්ද? මාතෘකාව ලියලා ගාන ලියා ගන්න. ගාන ලියා ගන්න කියන්නේ ගාන හදන්න. මොකද කියන්නේ? ඈ? වර්ගේ දාන්න තියෙන්නේ. අර පොළු කොහෙද මන් දෙන්න දැන් පොල්ලක් ඕනේ ක්ලාස් එකේ. නෑ උඹට හරි ආගන්න පාඩම ඔය කට්ටිය ඉගෙනගෙන තියෙන දේවල් ඔය කට්ටිය දන්න දේවල් මේ සම්බන්ධයෙන් ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියන්න හරිද ඔක්කොම පැත්තකින් තියලා දැන් මම මේ අලුත් සිස්ටම් එකකට කියලා දෙන්න යන්නේ මේක හොඳට ඔලුවට දාගන්න මේ දොරෙන් එළියට යන්නේ මේ මාතෘකාවනේ මේ වෙන වැඩ ටික 100% දන්න එකෙක් විදියට හරිද අද ගෙදර යන්නේ මේ මේවා හොයන්න සාධක හොයන්න පුළුවන් සුපිරි දැල්ලක් විදියට එළගෙරි මේ වර්ගජ ප්‍රකාශන වල සාධක හොයද්දී ඕනම ප්‍රකාශයක හරිද දැන් මේ වගේ එකකට නම් ප්‍රකාශයක් කියන්නේ දැන් මෙහෙම එකක් ගත්තොත් එම් තනි ඉලක්කමක් නේ මේ වගේ සෙට් එකක් එකතු වෙන එක තමයි ප්‍රකාශය කියලා කියන්නේ හරිද එතකොට මේ වගේ අඥාත පදයක් ආපුවම කේස් එක වෙන්නේ මේ වගේ ප්‍රකාශන වල සාධක හොයද්දී අපි පාවිච්චි කරන පියවර හතරයි තියෙන්නේ හරිද පියවර හතරකින් ඕනම ගාණක් done and dusted කරලා දාන්න පුළුවන් පියවර හතරයි පළවෙනි පියවර මේ ගාණට ඇප්ලයි කරන්න පුළුවන් පළවෙනි පියවර තමයි මොකද්ද? තුනක් එළියට ගන්නවා. පොදු පදය ඉවතට ගන්නවා. හරිද? පළවෙනි පියවර ලියාගන්න. පොදු පදය ඉවතට ගැනීම. ඔය කට්ටියට බලපු ගමන් නෝට් එක තේරුම් ගන්න පුළුවන් විදිහට. ඒක රතු බෑනින්වත් දාගන්න මේ රවුම් කරගන්න මේ පළවෙනි පියවර කියලා. පොදු පදේ විතර ගැනීම. හරි. පොදු පදේ විතර ගන්නවා කියලා මොකද්ද කරන්නේ මේ ගානේ? මේ ගානේ එයාගන්න අඩු ලියන්න උත්තර ලා ගන්න එක. මම ලියලා දාන්න ඔය නෝට් ලස්සනට තිබ්බා කියලා ලොකු දෙයක් වෙන්න රිසල්ට් එක. පොදු පදේ විතර ගන්නවා කියලා කරන්නේ මේ වගේ ප්‍රකාශයක මහා පොදු සාධකයේ අපි හොයනවා. මේ ප්‍රකාශය දිහා බලලා මට කියන්න මහා පොදු සාධකය කියන්නේ මොකද්ද? මහා පොදු සාධකය මොකද්ද මේ? 3. හැමෝම කියන 3 කියලාද? 3. මහා පොදු සාධකය කියන්නේ බා මේ සංඛ්‍යා දෙකම බෙදන්න පුළුවන් ලොකුම ගාන. හරිද? මේක නම් දැන් සාමාන්‍ය 3ෙන්ම කොහොමද බෙදෙන්නේ? වෙන ගානක් දුන්නොත් ඒ සංඛ්‍යා දෙක බෙදන්න පුළුවන් ලොකුම ගාන තමයි මහා පොදු සාධකය විතර ගන්න. මේකේ මහා පොදු සාධකය අපි ගන්නවා කීයද?
3 විදිහට 3 කියලා පැත්තකින් පොඩ්ඩක් ලියා ගන්න. හරි. මේක සාධකවලට කළද්දි කොහොමද එන්නේ? මෙතන මොකද්ද තියෙන්නේ? 3 වැඩි කිරීම x තියෙනවා. මේක සාධකවලට ගැඩුවොත් 3 වරක් 3 එල කිරීම. 3 වරක් 3 තියෙනවා. ඊට පස්සේ හරිද? මේකත් ඔය කට්ටිය මම මේ කියන්නේ ඔය කට්ටිය ගාණක් හදාන්න ලේසි පීවර. හරිද? මේ ගාණ මෙහෙම දෙක්කම මේ විදිහට ලියාගත්තා. ඊට පස්සේ මේවට පොදු තියෙන්නේ මොනවද කියලා බලන්න. මෙතනත් 3 තියෙනවා, මෙතනත් 3 තියෙනවානේ. දෙපැත්තෙන් පොදුයි නේද? අපිට එළියට ගන්න පුළුවන් මොකද්ද? 3 කියන එක එළියට ගන්න පුළුවන්. 3 කියන එක එළිය ගත්තාම ඉතුරු ඒවා ටික වරණක් ඇතුළේ ලියනවා. x ධන ලකුණක් තියෙන 3. මේක පැහැදිලි. පොඩි දෙයක්. දැන් මේකේ සාධක තමයි මේ තියෙන්නේ. මේ තමයි අන්තිම උත්තරේ. මේ ප්‍රකාශයේ සාධක මේ තියෙන්නේ. මේ වර්ගජ ප්‍රකාශනයකොත් නෙමෙයි තාම. වර්ගජ ප්‍රකාශනයක් කියන්නේ මේ වගේ මොකක් හරි එකකට වර්ගයක් කියන එක. අඤ්ඤාත පදයකට. මේකේ වර්ගයක් ඇවිල්ලා නැහැ බං. හරිද? මේව එක මොකද කරන්නේ? මේ වගේ සාධක වල මහ පොදු සාධක වල ඒකෙන් බෙදලා එක ගන්න හදාගත්තා. මේක මෙහෙම තියෙන්නේ 9ට 3 වරක් 3යි. දෙපැත්තටම 3 පොදුයි. 3 එළියට ගත්තා. දෙපැත්තටම දැන් x පොදුයි කියලා හිතාගන්න. මොකද්ද ගන්න එතකොට? x එළියට ගන්න. හරි. දැන් මෙතන පොදු 3නේ. 3 එළියට ගත්තා. ඉතුරු ඒවා ටික වරහන් අතර ඇතුළට ලියුවා. දැන් මේකේ සාධක තමයි මේ තියෙන්නේ. මේක එකක් මේක තව එකක්. මේ ගාන පැහැදිලිද? තේරුණාද? තේරුම් නැත්නම් කියන් ආයි කියන්න. තේරුණාද? ගාන සෙද්ද? දැන් ලියා ගන්න උගා උත්තරේ. හරිද? මේ ගාන මෙතනින් මේ බිඳුවේ දැන් හරිද මේ යන්නේ පොඩිම තැන ඉඳන් ලොකුම තැනට යන්නේ ඒකින්ද මුල වරද්ද ගන්න එපා මුල හොඳට ඔළුවේ තියාගන්න. හරි. වෙච්ච දේ පැහැදිලිනේ මොකද උනේ කියලා වෙන් කරලා වරහන් ඇතුළට දාලා ලිව්වා. ඉතින් ලොකු දෙයක් නෙමෙයි. හරිද? හරි. දැන් අපි යනවා වර්ගජ ප්‍රකාශන වලට. හරිද? 4x වර්ග y මේ ගාන ලියාගෙන මේකේ සාධක හොයන්න බෑ. ලොකුවට හිතන්න යන්න එපා. තාම අපි ඉන්නේ පළවෙනි පියවරේ. හරිද? හරි හරි කොයිල් එක පස්සේ වත් කරමු. එහෙම තමයි පොඩ්ඩක් මధుරෙත් දෙන්නේ කෑව කියලා අවුලක් එන්නේ නැහැ. පොඩ්ඩක් ඩිග් වෙච්ච දර බැරින්ද ලං වෙනවා විතරයි. මේ ලෙඩ හදා ගන්න එපා මේ දාස්තිකම තාම පොඩි කාලේ. හරි. ගාන හදුවනේ. ගාන අවංක වත උසහන් ගාන හදපු කට්ටිය. ගාන හදලා විවර කරපු කට්ටිය. අවංක වත උසහන්. ඔක්කොම හදුවද? අඩමු මාරට. හරි. මේ ගාන කොහොමද? පළවෙනි පියවරට අපි යනවා. තාම පළවෙනි පියවරේ ඉන්නේ. මොකක්ද පළවෙනි පියවර? පොදු පද ඉවතර ගැනීම. හරිද? පොදු පද ඉවතර ගැනීම කියන කතාවේ මොකද්ද මුලින්ම හොයාගන්නේ මේකේ? යම් දෙක හොයාගන්න මහ පොදු සාධකේ හොයාගන්න. මහ පොදු සාධකේ හොයාගන්න. මහ පොදු සාධකේ මොකද්ද? ඒක දෙක. එහෙම කියන්න පිළිවෙල. මහ පොදු සාධකේ දෙක. හරි. එතකොට මේක කොහොමද මහ පොදු සාධකේ රණුව හැදෙන්නේ? 4ට දැන් මම මේ හදන්නේ මම හදන පියවර හරිද? දැන් මම මේ හදන්නේ මේ පියවර කටුවැට පියවර. කටුවැට පියවරේ දෙක මොකක් 4 හැදෙන්නේ කොහොමද? 2 වැඩි කිරීම 2 ආයෙ මොනවද තියෙන්නේ? x තියෙනවා. x කීයද කීයක් තියෙනවද? x එකේව දෙකක් තියෙනවා. ආයෙ මොනවද? y තියෙනවා. ඍණ මේකටත් අදාළ වෙන්න ඕනේ මහ පොදු සාධකේ. ඒතකොට මේකට කොහොමද දෙන්නේ? 2 වැඩි කිරීම 3 වැඩි කිරීම x වැඩි කිරීම y ඒවා කීයක් තියෙනවද? y ඒවා දෙකක් තියෙනවා. ඒක තේරෙනවනේ y වර්ග කියන්නේ y වරක් y. හරි. කටුවැඩ පියවර අපි හදාගත්තා. මේ පියවර හදාගන්න මේක මාර ලේසියෝ කටේ ගාන ඊළඟ උත්තරේ ගන්න. දැන් බලනවා මේකේ පොදු තියෙන්නේ මොනවද කියලා. හරිද? පොදු මොනවද තියෙන්නේ? ඒ කියන්නේ මේ පැත්තෙත් තියෙනවා මේ පැත්තෙත් තියෙනවා. එහෙම මොනවද තියෙන්නේ? දෙක තියෙනවා. මේ පැත්තෙත් දෙක තියෙනවා. x තියෙනවා මේ පැත්තෙත් x තියෙනවා.
ආයේ මේ පැත්තේ y තියෙනවා පැත්තේ y තියෙනවා. අපිට එකකට එකක් විතරයි ලකුණු කරන්න පුළුවන් මේ වෙලාවට. හරිද? මේ දෙකට මේ දෙක විතරයි. මේකට මේක. හරිද? එතකොට පොදු තියෙනවා අපි මොකද කරන්නේ? එළියට ගත්තා. ඉතුරු නේවා වරහන් ඇතුළට දැම්මා. හරිනේ? හරි. මේකේ කොහොමද අපි ඇතුළට දාන්නේ? 2යි ආයි මොකද්ද පොදු? x පොදුයි ආයි මොනවද පොදු? y පොදුයි. ඊට පස්සේ ඉතුරු ඒවා ටික ඇතුළට දානවා. කොහොමද ඇතුළට දාන්නේ? මේ පැත්තෙන් ඉතුරුයි 2x ඍණ මේ පැත්තේ මොනවද ඉතුරු? 3y එන්න. ඔච්චරයි නේ. මේ උත්තරේ දාවේ. මේක දාවේ. සුපිරි. මේ ගානක් පැහැදිලිද? තේරුණාද? වෙච්ච දේ තේරුණාද? මේ පියවර ටික හදාගන්න. ගාන දෙක ගමන් මුලින්ම එන්න ඕනේ. මම මේක පළවෙනි පියවරට දානවා. මොකක්ද පළවෙනි පියවර? සාධක හොයනවා. සාධක හොයද්දි මේකට මහා පොදු සාධකයක් හොයාගන්නවා. හරිද? අපි මේකට හොයාගත්ත දෙක කියලා. දෙකෙන් මේ විදිහට බෙදලා මේ කටුවැඩ පියවරත් ඔය කට්ටිය හදාගන්න. මේවා මේ පියවර හැදුවා කියලා පේපර් බලනවුන් වැරදි දාන්නේ නැහැ. හරිද? මේවට කවදාකවත් ලකුණු අඩු වෙන්නේ නැහැ. මේවා බය නැතුව හදන්න. කොළ දෙනවා ඕන තරම් ඒ කට්ටිය ලියන්න. කොළ වල බය නැතුව අරගෙන හදන්න. මේ පියවර ඔය කට්ටිය ලේසි නැද්ද? දැන් මෙච්චර ඉගෙන ගත්ත දේවල් වලින් ලේසි නේ යම් තාක් දුරකට හරි. මීට වඩා කෙටි ක්‍රම දන්න ළමයි ඇති. හරිද? මං කියන්නේ මං මේක තමයි හරියම විදිය මේක තමයි ලේසියෙන් මේක තමයි සුපිරිම කියලා. හරිද? දැන් ඔය කට්ටිය දන්න සුපිරි ලේසි ක්‍රම ඇති. දැන් අර විසුල ඉස්සල ගානක් හදලා පෙන්නනවා. ඌ ඇත්තරම මේ හරි ඒ සිස්ටම් එක සමහර ගණන් වල විතරයි වෙන්නේ. දාන්න බැරිව තියෙනවා. මම දාන්න බැරි ගානක් දෙන්නම් කොහොමද මේ එහෙම ඇප්ලයි කරන්න පුළුවන් තියරි තියෙනවා. මේ ගාන මේ විදිහට හදාගත්තොත් ඔය කටේ ලේසි කියන එක තමයි මම කියන්නේ. හරි. මේ ගානත් ඕකේ නේද? පළවෙනි ගානත් ඕකේ මේ ගානත් ඕකේ නේ? අවුලක් නැහැ නේ? ඊට පස්සේ ලියප. හරි. මට හදලා දෙන්න 2xa plus 6xay මේ ගාන ඇත්තටම පැහැදිලි නේද මේ දෙවෙනි ගාන කියලා දුන්න එක වර්ග y ගාන ලියලා සාධක හොයන්න. හදන්න ගන්න. මං කියන්න එපා. මං කියන්න ඉවරයි. හරි. මේ ගානේ මොකද්ද තියෙන වෙනස? පොදු පදයක් ඉවතර ගන්න පුළුවන්ද? පොදු පදයක් ගන්න පුළුවන්. මේකේ මහා පොදු සාධකයම කීයද? 2. එක රත්තරන් පුතෙක් අපිට 2 කියනවා. තව රත්තරන් පුතෙක් කියන්න අපිට මහා පොදු සාධකය නියමයි සුපිරි. මහා පොදු සාධකය නියමයි. තව කියන්න. ආයනේ. හරි තම හරි කියන්නේ. හිතට අවුල් වගේ තම හරි දාන්න. කියන්නේ. මහා පොදු සාධකයේ මොකද්ද? x සහ 2. 2 නෑ. මහා පොදු සාධකයේ x. මේ ගානට මහා පොදු සාධකයක් නෑ. හරිද? මේ ගානට තියෙන්නේ පොදු පදයක් විතරයි. මේ තියරිට අනුව ගන්න පොදු පදයක් විතරයි. දැන් ඔය දෙන්න ඔය කට්ටිය හදපු පළවෙනි දැන් ගණන් දෙයක් නේ හදුවේ. ගණන් දෙකටම වඩා මේ ගාන ලොකුයිද? මේ ගාන ලොකුයි නේද? හැබැයි මේ ගාන හදන්න යන එක පියවරයි. මේකේ මේ සෙට් එකේම පොදු පදේ මොකද්ද? x. ආයේ එච්චරයි. ඊට පස්සේ ඉතුරු ඒවා ටික 2a 6i ay x ඔච්චරයි උත්තරේ. හරිද? පියවර කීයකින් හදුවද ඔය කට්ටිය? එකකින් උත්තරේ ගත්තද? දෙක නේද? ගාන අර මේ පෙන්වන විදිහෙන් ඒකේ උත්තරේ තීරණය වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. අර මේ කියන්නේ මොකද්ද මේ පිට කවරයෙන් පොත මනින්න එපා කිය. ඒ වගේ තමයි මේ ගාන දිහා බලලා
ඔව් ඒ බලන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ මට. හරිද? මං කියන්නේ ගණන් වලට විතරයි. මන් දන්නේ ඒවා. හරි. මේ ගාන පැහැදිලිද? එච්චර දෙයක් නැහැ. පොදු පදේ x එළියට ගත්තා. ඊටු ලිව්වා. මේක මහා පොදු සාධකයක් තියනවද? නෑ මෙතන 2 මෙතන 6 මෙතන 1 තියෙන්නේ. මේ බලන්න. මෙතන 2 මෙතන 6 මෙතන 1 තියෙන්නේ. මේකට මහා පොදු සාධකයක් තියනවද? මේ ඉලක්කම් තුනට. නෑ. මේවට නෑ. හරි. තේරුණාද? පළවෙනි පියවරට දැන් යනවා ටිකක් ආදල් පියවරකට දෙවෙනි පියවරට යන්න. හරිද? දෙවෙනි පියවරේ මම මෙහෙම ගානක් දෙන්නම්. ගාන ලිව්වා හදාගත්තා. උත්තරය හදුවා. සෙනිකව. ගාන ලිව්ව උත්තරය හදුවා. හරි. පළවෙනි පියවර මොකක්ද අපි ගත්තේ? පළවෙනි පියවර අපේ මොකද්ද? ඒ ගියා. උට ගාන හදන්න ඉතින් මං කියලා දෙන්න. මේ හදන්න. පළවෙනි පියවර මොකද්ද? පොදු සාධක නේ. පොදු පදේ විතර ගන්න. මේකේ පොදු පදේ විතර ගත්තොත් කොහොමද ගන්න වෙන්නේ? A මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා හැබැයි මෙතන නැහැ. B ගත්තොත් මේ දෙකේ විතරයි. දෙක ගත්තොත් මේ දෙකේ විතරයි. පොදු පදයක් තියනවද? පොදු පදයක් නැත. පළවෙනි පියවර අසාර්ථකයි. මහා පොදු සාධකයක් තියනද ලියලා ගන්න? නැත. එතනත් අසාර්ථකයි. මෙවන් අවස්ථාවක කුමක්ද කරන්නේ? දෙකට බෙදනවා. මේ කට්ටිය අපි කපල් කරනවා. හරිද? අපි කපල් හදනවා. හැබැයි ගැළපෙන කට්ටිය කපල් කරන්නේ ගැළපෙන්නේ නැතු වුනහම පොඩි කේස් වෙනවා. ළඟ ඉන්න කට්ටිය ළඟ ගෙවල් වල කට්ටිය අපි කපල් කරනවා. හරිද? මේ අවුල්ද? යාර ජානමේ විකෘති වෙනවා 23 වෙනි අපි මේ ගණන් වලදී ළඟ කට්ටිය තමයි දෝඩු කරන්නේ. හරිද? ඔය කට්ටියගේ ඕ ලෙවල් ගණන් වල ළඟ කට්ටිය තමයි දෝඩු කරන්නේ. ඒ හින්දා මේ ඕ ලෙවල් පුරුදු වෙන ළඟ කට්ටිය දෝඩු කරගන්න. අපි කපල් කරනවා මේ ළඟ කට්ටිය. ඒතර මොකද වෙන්නේ? කපල් වුණා මොකද වෙන්නේ කියන්න එපා. මං අහන්නේ ගාන. දැන් ගාන දෙන්න. හරිද? මෙතන මොකද වෙන්නේ? පදයක් එළියට ගන්න පුළුවන්. ගානේ. ඔව්. ගානේ. ඒ පුතා කිව්වේ ගානේ එළියට එනවා කියලා අලුත් එකක්. අලුත් එක මොකක්ද එළියට එන? මේකේ. දැන් හරි. මුළු ගානම බලන්නේ නැහැ. අපි මේක කපල් එකක් දිහා මුලින් බලන්න. එතකොට මේ කපල් එකට අනුව මේ දෙන්නගේ පොදු මොකක්ද? ඒ පොදු ඊළඟ. ඒ ගන්නවා එළියට. ඉතුරු ඒවා ලියනවා ඇතුලේ. ඇතුලේ මොනවද ලියන්න තියෙන්නේ? සෝරි ඒ ගන්නවා කියන. ඒ සහ ඒ පොදුයි ඊට පස්සේ ආයෙ මොනවද? මෙතන ඒ වර්ග මෙතන ඒ ඊට පස්සේ ඒ විතරයි. අමුතු කැලේ විතරයි එළියදලා. විතරයි. එහෙමද? නෑ බං හිම ලියලා බලමු උදාහරණ වැරදි. මොකද මේ දෙන්න පොදු මොකද ඔකට කිව්වේ? ඒ ලිව්වා වරහන් ඇතුලේ. ඇයි එරින දෙකක් වෙන්නේ? මෙතන තියෙන්නේ ඒ වරක් ඒ. හරිද? එළියට එකක් ගත්තාම මෙතන ඒ එකක් ඉතුරු වෙන්නේ නේද? ඒ අකුරු එකක් ඉතුරු වෙන්නේ නේද? ඒක ලියනවා සහ මෙතන මේ දෙකට මුකුත් උන්නේ නැහැ නේද? දෙකත් ඒ විදිහටම ලියනවා. සෝරි. මේ අර බෝඩ් එක බදාගෙන ලියද්දි පොඩ්ඩක් කේස් යනවා. ඊට පස්සේ මේ කපල් එකට මොකද පොදු? B. ඊට පස්සේ ඉතුරු මොනවද? A ඍණ 2. මේකේ පොඩි සමානතාවයක් පේනවද? පද දෙකක් සමානයි වගේ. දැන් අපි මේකට ඇප්ලයි කරන්න පුළුවන් පළවෙනි තියරිය මොනවද? මේ පද දෙකක් සමානයි. මේකයි සමානයිනේ. මෙතනත් තේරින දෙකක් තියෙන්නේ. මෙතනත් තේරින දෙකක් තියෙන්නේ. තේරුන්නේ නැහැ කියන් කොහෙද? එල්ල නෑ. තේරින දෙකක් මෙතනත් තියෙන්නේ. මෙතනත් තේරින දෙකක් තියෙන්නේ. එතකොට අපි මෙතන ලියන්නේ එක ඒරින දෙකක් විතරයි. අවසාන උත්තරය අපිට එනවා දෙකක් තියෙනද අපි එකයි ලියන්නේ.
ඊට පස්සේ අනිත් එක මොකද්ද? අනිසාදකේ. අපි මේ දෙක විතරයි සැලකුවේ. මේ එළි ඉන්න කට්ටිය. ඒ දෙන්නව අපි සෙට් කරනවා මෙහෙම. ඒ දෙන්නව කපල් කරා ඒ විදිහට. මේ කපල් දෙක වෙන් කරපු එකේ තව කපල් හැදුනා. හරිනේ? පැහැදිලිද? තේරුණාද? ආයෙ ගාන කියලා දෙන්නද? ආයෙ කියලා දෙන්න දැන් අතුරේ. හරි. මෙහෙම ආගන්න. මුළු ගානක් මේ විදිහට ගානක් දුන්නාම අපිට පළවෙනි පියවරට දාන්න බැරි නම් අපි කරන්නේ මේ කටි කපල් කරනවා. ජෝඩු කරලා දානවා. දෙන්නෙක් සෙට් කරනවා. පළවෙනි දෙන්නට මෙහෙම ළඟ දින දෙන්නේ තමයි සෙට් කරන්නේ. හරිද? හරි. පළවෙනි දෙන්නට අනුව මෙහෙම සෙට් වුණාම මේ දෙන්නට පොදු මොකක්ද අපි? පොදු මොකද්ද? ඒ එළියට ගත්තා. හරිද? ඉතුරු ඒවා ටික ඇතුළේ ලියන්න. ඒ එළියට ගත්තාම දැන් තේරුණා තහදන්නේ. ඒ එළියට ගත්තාම ඇතුළේ මොනවද ඉතුරු වෙන්නේ? ඍණ දෙකක්. ඒ ඍණ දෙකක් ඉතුරු වෙන දේ පැහැදිලි නැද්ද? මෙතන තියෙන්නේ බං මෙහෙමනේ. වරක් ඍණ දෙකයි ඒ එළියට ගත්තාම මෙතන එකක් අයින් වෙනවා මේකත් අයින් වෙනවා. දැන් මේ දෙක විතරනේ ඉතුරු වෙතුනේ. ඒක තමයි මේ ලියන්නේ. තේරුණාද? තේරුණාද? මට හිතන්නේ තේරුණා. තේරුණා? සිරාට මේ තේරුණා? ගාන දෙන්න හදන්නේ. මේකට උත්තර ලියාගත්තා. හොඳයි. x වර්ග ගාන ලියුවා දාමු. මේ සාධක කියලා මේ අමෝතු මහ ලොකු මේ අපබ්‍රංශයක් නෙමෙයි තියෙන්නේ මේ සාමාන්‍ය පොඩි මේ ලක්කණ්ඩයක් හසුරවන විදියක් තියෙනවා. හරි වෙලා ඇතිනේ. කොහොමද මේ ගාන හදුවේ? මේකත් අපි පළවෙනි පියවරට අනුව හදා ගන්න බෑ. අපි දෙවෙනි පියවරට යමු වුණා මොකක්ද දෙවෙනි පියවරේ තියෙන්නේ? දෙවෙනි පියවර මොකද්ද? පද යුගල් කිරීම. කපල් කරන එක තමයි දෙවෙනි පියවර. හරිද? දෙවෙනි පියවරට මේක දැම්මොත් කොහොමද? මේ දෙන්න සෙට් වෙනවා. මේ දෙන්න සෙට් වෙනවා. හරිද? එතකොට පළවෙනි කපල් එකට අනුව මොකද්ද පොදු? x පොදු. x පොදු වුණාම ඉතුරු මොනවද? x ඍණ y පොදු. දෙවෙනි එකට අනුව මොකද්ද පොදු? ධන 4 පොදුයි එළියේ. ඇතුළට එන්නේ මොකක්ද? ධන 4 එළියේ ගිහම x ඍණ y එළගින්. මේකට අනුව ඔය කට්ටියට මේ දැන් කලින් ගාන හදද්දී මේ ගාන හදද්දී පොඩි දැනක් දැන් ක්ලික් වෙන්න ඕන. හරියට ගාන අවබෝධයෙන් හදුවා. මොකද්ද? මෙතෙන් දෙන අගයම නේද කලින් ගානෙත් මෙතෙන්ම ආවේ. එහෙම දෙයක් වුණා නේද? ඒ ඍණ දෙකමනේ ඉස්සෙල්ලත් ආවේ මේ වරහමත් ඒ ඍණ දෙක කියලා. මේක මේ ගණන් වල වෙන පොඩි ට්‍රික් එකක්. හරිද? ගාන හදාගෙන යද්දි මෙතෙන් දෙන ගාන ඔකට හිතා ගන්න බැයි නා. ශනිකව මේක මෙතෙන්ට දාගන්න. හරිද? වැරදි නෑ ඒක හරි. හරිද? මේ වගේ පොඩි අංග ඒ වගේ පොඩි ට්‍රික්ස් කියලා දෙන්න අල්ල ගන්න. හරිද? මේවා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ලොකු ගණන් වලදී මේක පියවර පිසන නැති දැන් කොට තේරෙන්නේ නැහැ මොකද්ද මෙතනින් එහාට මම කරන්නේ මේ වරහාට එන්නේ මොකද්ද මේකම කොපි කරලා මෙතෙන්ද දැම්ම කියන්නේ හරි හරිද මේකම තමයි මෙතෙන් දෙන්නේ ඉස්සරහා ගණන් වල පොඩ්ඩක් ක්ලික් කරගන්න මේ වගේ දැනන් කවොත් මේකම තමයි මෙතෙන් දෙන්නේ හරිද පොඩි තැනක් හරිද පොඩි අරෝගිය විදියට ටෙක්නික් එකක් ඊට පස්සේ මෙතන අපි කලින් වගේ එක වගේ දෙන්නෙක් ඉන්න හින්දා අපි ඒකට කැමති නැහැ එක වගේ දෙන්නෙක් ඉන්නවට එකෙක් අයින් කරලා දානවා එක එක ලියනවා x ඍණ y ආයෙ මොනවද එළි ඉන්න දෙන්නත් අපි ගණන් ගන්න බෑ x ධන 4 මේ ප්‍රකාශයේ සාධක දෙක තමයි මේ දෙක මේ උත්තරේ හදාගත්තොත් ආවද ඔක්කොටම ආවද වැඩේ පැහැදිලිද වැඩේ ක්ලියර්ද මේ කපල් කරන වැඩේ
දැන් කපල් කරන එක ඔළුවේ තිබිලා එක්සෑම් එකට ගිහලා කපල් කරනවා කිය ඔළුවෙන් හිත හිත ඕක ඔළුවේ වටේ දුවන. අර සින්දුවක් ඇහුණොත් දවස පුරා ඔළුවේ දුවන. ඕන් ඔය වගේ මේ කපල් කරන එක ඔළුවේ දුවා ගන්න එපා වැඩේ ඔළුවේ තියා ගන්න. හරිද? ඊට පස්සේ එතන ගිහලා කපල් දැම්ම කපල් එක. හරි. විස්තරේ පැහැදිලිද? තේරුණාද? පොඩි පොඩි ටික්ස් ටික අල්ලගන්න. හරිද? හරි. ගාන හරියට හදාගත්තද? ලිව්වද? ඔන්න අපි සාධක හොයද්දී පියවර දෙකක් බලා ගන්න දැන් දන්නවා. හරිද? පියවර දෙකකින් වැඩේ කොට දා ගන්න දන්නවා. මං කීයද පියවර කීයක් තියෙනවා කියලාද? හතරක් තියෙනවා කිව්වා. හරි. දෙකක් මේ වගේ ගාණක් ආවොත් හරි. මේ ගාන දන්න දැනුම පාවිච්චි කරලා හදන්න. හරි. මේ ගාන මේ ගාන කොහොමද? පළවෙනි පියවර මොකද්ද අපි කියුවේ? පොදු පදේ විතර ගන්න. පොදු පදේ විතර ගන්න පුළුවන්ද? පොදු පදයක් තියනවද? පොදු පදයක් නැත. දෙවෙනි පියවරට අනුව මේ මහ පොදු සාධකයක් තියනවද? මහ පොදු සාධකයකුත් නැත. දෙවෙනි පියවරට අනුව කපල් කරන්න පුළුවන්. එක්කෙනෙක් තනි වෙනවා. එක්කෙනෙක් තනි කරන එක අපි ගණන් වල හරි නෑ. බෑ. දින්නෙටම තමයි. කපල් වෙන්න පුළුවන්. මේ නෑ ඉස්සර හරි හරි. හරි. එතකොට මේ වගේ ගානකදී කපල් කරන්නත් බෑ, මහ පොදු සාධකයකුත් නෑ, පොදු පදයක් ඉවර ගන්නත් නෑ. මේ වගේ වෙලාවක මොකද කරන්නේ? හරි. අන් ඒ ටික කරනවා. මොකද කරන්නේ? පළවෙනි එක අන්තිමට මොන කරනවා? අපි මෙහෙම එකක් හදා ගන්නවා. මොකද්ද? යම්කිසි සංඛ්‍යා දෙකක් එකතු වුණාම මේක හැදෙන්නත්, ಗುಣ වුණාම මේක හැදෙන්නත් තියෙන සාධක දෙකක් හදා ගන්නවා. ඒ මොකද කරන්නේ? එකතු වුණාම මේ 7 හැදෙන්න ඕනේ. ಗುಣ කරපුවාම 12 හැදෙනවා. ඉලක්කම් දෙයක් අපි හදා ගන්නවා. අපි නිකමට හිතමු 12 හැදෙන්නේ අවස්ථා මොනවද? තුන්වරක් 4. එකපාරම උත්තරේට මෙන්න බෑ. එක්වරක් 12. 12. හරිද? ආයි මොනවද? 6 වරක් 2. හරි ඒ රිපීට් වෙනවා. අනිත් පැත්තට දැන් 12 වරක් එක ගන්න පුළුවන්. ඔව්. ආයි මොනවද? 3 වරක් 4. ඒකම කියන්න එපාද මේක අනිත් පැත්තනේ. ආයෙත් මේකම රිපීට් වෙන එක තමයි වෙන්නේ මේ වගේ. මේකම අනිත් පැත්තට අපි ලියන්න පුළුවන්. මේ වගේ හොයාගෙන දැන් අපි බලනවා 12 වරක් එක හරි 12 හැදෙනවා. ඒ දෙක එකතු වුණාම 7 හැදෙනවද? එකතු වුණාම වඩුනම නෑ. 6 වරක් 2 12ක් වෙනවා. එකතු වුණාම හැදෙන්නේ. 3 වරක් 4 12කුත් වෙනවා. 3යි 4 එකතු වුණාම 7කුත් හැදෙනවා. අපි සාධකේ හොයාගත්තා. 3යි 4යි. හරිද? 3 සහ 4. එතෙන් දෙකක් පැහැදිලිද මොකද උනේ කියලා? මේවා කොහෙන් හරි කට්ටිය තියරි වලට දැනුම වැටලා ඇති. කමක් නැහැ. මේකත් අහගන්න. හරිද? මොකද කරේ? ಗುಣ වුණා මේ සංඛ්‍යාවත් ඒ සංඛ්‍යා දෙක එකතු වුණාම මේ සංඛ්‍යාවත් හැදෙන සාධක දෙකක් අපි හොයාගත්තා. මෙතන නම් 3යි 4යි. හරිද? මෙතෙන් දෙකක් පියවර පැහැදිලිද? මේ 3යි 4 ගත්ත පියවර පැහැදිලිද? 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 නිදිමතද? පාඩම් කරලා කියන්නේ. හරි. අපේ තියෙන එකම සංගුණක x ඉඳලා මේකටත් x අපි දාගන්න. හරිද? මෙතන c කියලා තිබ්බොත් c තමයි දාන්නේ. හරි. හරි දැන් සාධක දෙක තුවාගත්තා. ඊළඟ මොනවද? ඊළඟ පියවර. මැද එක. හරියට වචනේ උච්චාරණය කරන්න මැද පදය දෙකට කඩනවා. මැද පදේ වෙනකොට මේ දෙක දානවා. එල්ලගිරි. මැද පදේ වෙනකොට මේ දෙක දානවා. x වර්ග ධන දාන්නද මැද පදේ වෙනකොට මේ දෙක? කොහමද? 3x
ධන 4x ධන 12. හරි. මෙතනින් එහාට අපිට කලින් පියවර දාන්න පුළුවන්ද? කපල් කරන්න පුළුවන් නේද? එක්කෙනෙක් තනි වෙන්නේ නැහැ නේද? නැහැ. කපල් වුණාම කොහොමද වෙන්නේ? ළඟුන් දෙන්න කපල් කරලා දානවා. හරිද? කොහොමද? ඒතර උත්තරේ. මේකට අනුව මොකද්ද පොදු? මේකට අනුව මොකද්ද පොදු? මේකට අනුව x පොදුයි. x ගත්ත එළියට. ඊට පස්සේ x විතරයි පොදු. x එළියට ගත්තා. ඉතුරු ටික දියනවා. x ධන 3. හරි. දෙවෙනි එකට අනුව මොකද්ද පොදු? 4 පොදුයි. අනිත් කට්ටියත් මට කියන්න. දෙවෙනි එකට අනුව මොකද්ද පොදු? 4. ෂුවර්ද? ෂුවර්ද 4ද? 4 එළියට ගත්තා. ඉතුරු මොනවද? සෝරි ධන 4. එහෙම තමයි ගුරුවරුන්ට තකුරු වරදී. ඉතුරු මොනවද? x ඉතුරුයි. ධන 12ද? මේ උත්තරේ හරිද? එහෙනම් කීයද ලියන්නේ මෙතන? ඇයි ඒ මොකද්ද අපි කරේ? ඒ මොකද්ද? ඒ තමයි මහබෝධි සාධකයේ අපි ගත්තේ. 4ෙන් තමයි බෙදෙන්නේ. මේකත් 4ෙන් බෙදුවම 3ක් කියලා තමයි මේ දෙන්නේ. හරිද? මහබෝධි සාධකනේ. මෙතෙන් හදාගත්තා. දැන් අර මං කියපු කලින් ආපු පියවර මෙතෙන් ආව නේද? මේකම මෙතෙන් සමාන වුණා නේද? මේ බලන්න. x ධන 3 මෙතනත් x ධන 3. කලින් කියපු වර මං කියපු පොඩි ටෙක්නික් එක. එතකොට මෙතනින් යන මොකද කරන්න අපි උත්තරේ? එක වගේ දෙන්නෙක් ඉන්නවට අපි කැමති නෑ. එක එක කපනවා. කරන්න දෙයක් නෑ ඉතින් අපි ගන්න. x ධන 3 එළියින්ෙන් දෙන්නව ඇතුළට දානවා. x ධන 4. අවසාන උත්තරේ උත්තර. මේක තමයි තුන්වෙනි පියවර. මේ මොකද ත්‍රිපද ප්‍රකාශයක් නම් මෙන්න මේ පියවර තමයි දාන්නේ. පැහැදිලිද මේ කතාව? මේ කියු පියවරේ මේ ගාන පැහැදිලිද? මං අහන්නේ ඔක්කොලාගෙන්. පැහැදිලි. ඔයාට පැහැදිලිද? අවුලක් නැහැනේ. මේක පැහැදිලිනේ. හරි ගාන හදාගන්න. හරි නේද? මේ තේරුම් නැත්තම් කියන්න. දැන් මෙතන ප්‍රශ්නයක් විසඳව ගත්තොත් තමයි. හරිනේ? හරි. ප්‍රශ්න තියාගෙන ඉස්සරහට යන්න එපා. එහෙමයි කියන මේ කෙවල් වල ගෙදර පෞල් ප්‍රශ්න කියලා ඒව කියන්න දෙන්න එපා මට. එහෙමයි කියන මට අනිත් ඒවා කියන්න එපා මට ගානක් තිබුණා. හරි මේ ගන්න දැන් දැනුම් පාවිච්චි කරලා කට්ටිය හදන්න බලන්න. කොහොමද මේ ගන්න හදන්නේ? අර වගේම තමයි. අවසාන පදයට අපි සාධක දෙයක් හොයාගන්න. ඊයලු සද්ද එනවා. අවසාන පදේ මේ මොනවද දෙන්නේ? ಗುಣ කරපුවම මේකෙන්න ඕනේ. එකතු කරපුවම අඩු කරපුවම මේකෙන්. එකතු කරාම අඩු කරාම. එවුනේ මොකද බස්? ಗುಣ කරාම මේක එකතු කරාම අඩු කරාම මේක. හරි සුළු කිරීමකදී මේක. සුළු කිරීමක් කියලා කියන්නේ. අපිට 10 හැදෙන විදි මොනවද තියෙන්නේ? ಗುಣ කරපුවම 10 වරක් එක තියෙනවා. දෙවරක් 5 තියෙනවා. තව ඕනේ නැහනේ. අපිට උත්තරේ හම්බෙලා කරන්නේ. මොකද්ද අපි ගන්නෙ? 10 වරක් එක ගන්නවනේ. දෙවරක් 5. දෙවරක් 5 ගන්න. මේකේ තියෙන එකම සංගුණකයේ x නිසා අපි මෙතෙන්ද දානවා x. හරිද? මෙතෙන් දෙකම පැහැදිලිද? මේ සාධක හොයන්න මේකත් අමාරු නම් කියන්න. ඒකත් කියලා දෙන්නම්. මම ඒක ගොඩක් කියලා දුන්නේ නැහැ.
මේකත් අමාරු නම් කියන්නේ ඒත් කියලා දෙන්නගේ. 5යි 2යි අඩු වුණාම 3ක් එනව නේද? අඩු කිරීම කරපුවාම. හරි. එතකොට අපි සාධක දෙක හොයාගෙන ඉවරයි. එතකොට දැන් මෙතෙන්ද දැන් ඍණ සංඛ්‍යාවක් තියෙද්දි ඍණ ලක්ෂමක් තියෙද්දි දැන් මෙතනින් ධන හෝ ඍණ එකක් දා ගන්න ඕනේ. එතකොට කට්ටිය මොකේද ඍණ දෙන්නේ මොකේද ධන දෙන්නේ? විශාලයකට දාන්න. මැදේ කියලා ලකුණ විශාලයකට. මෙන්න මෙතන තියෙන ලකුණ විශාලයකට අපි දානවා. ධන 5 විතර මෙතන මොකද්ද? ඍණ 2. මතක් කරලා ඕක කරගන්න. ඕක පැටලුනොත් එහෙම ගාන වැරදෙන්නේ. මේ දෙක මාරුනොත් එහෙම ගාන වැරදෙනවා. හරියට මතක් කරලා තියාගන්න ලොකු එකට තමයි අපි දාන්නේ ධන. ඒ කියන්නේ මෙතන තියෙන ලකුණ සයින් කරන්නේ ලොකුම ඉලක්කමට. හරි. යම් තාක් දුරට ගාන ආදාන ඉවරයි. ඊළඟ පියවර මොකද වෙන්නේ? මැද එක අයින් කරලා අලුතෙන් ආපු දෙන්නව දාන්න. මැද එක අයින් කරමු. x වර්ග එහෙමම තියෙනවා. ධන කියන්නේ මේක අයින් කරනවා. ඒ වෙනුවට මොකක්ද දාන්නේ? ධන 5x ඍණ 2x ඍණ 10. දැන් මොකද කරන්නේ? දෙවෙනි පියවර පාවිච්චි කරනවා. දෙවෙනි පියවර මොකද්ද? පද යුගල් කරනවා. පද යුගල් කරද්දි කොහොමද? ළඟ දෙන්නා යුගල් කරන්නේ. පළවෙනි එකට අනුව මොකද්ද පොදු? මොකද්ද? පළවෙනි එකට අනුව x. x පොදුයි. ඉතුරු වෙන්නේ මොනවද? x ධන 5. දෙවෙනි එකට මොකද්ද පොදු? ඍණ 2 පොදු. දෙවෙනි එකට අනුව මොකද්ද පොදු වෙන්නේ? ඍණ 2. ඇයි ඒ? 10ත් ඍණ 2කින් බෙදෙන නිසා. ඍණ 2 පොදුයි. ඉතුරු මොනවද? x ඍණ x ධන 5. ඍණයි මේ ධන වෙනවා. x ධන 5. ආයෙත් අර පොඩි ටක්ටික් එක ආව නේද? මේ ඒ දෙක ආව නේද? ඒක හොඳට මතක තියාගන්න. මේ මෙතනින් එහාට නිකන් මේ දැන් ධන ඍණ පැටලෙනවා වගේ නා. හරිද? දැන් මට එකපාරම ගණන් හදද්දි ඍණ ලියුනේ. ඒ වගේ වෙලාවට ගාන හරියට හදන්න ඕන නිසා කිසිම අවුලක් නැහැ. ඒක වැරද්දක් නැහැ. මේක මෙතෙන්ද දාන්න. හරිද? හරි. මෙතනින් එහාට එක වගේ දෙන්නෙක් ඉන්නවට අපි කැමති නෑ. එකෙක් අයින් කරනවා, එකෙක් ලියනවා. ඊළඟ පියවරේ එළියින් දෙන්නව ඇතුළට දාන්න. හරිද? උත්තරේ ආවද? එකෙන්ම ආව. හොඳයි. හරිනේ. උත්තර ලියා ගන්න ඕනද කාටවත්? ඊශ්වරා. හරිද? මොකද ප්‍රශ්නේ? උත්තරය ආවද? ලියා ගන්න ඕනද? ලකුණු මාරු වෙලා. ඒකට මතක තියාගන්න මෙතන ඉන්නේ මම ලකුණු මාරු වෙනවා. මේක මතක තියාගන්න. මේ පියවරට ඇද්දි මේ එන වරහන් එන එකම තමයි මෙතෙන් දෙන්නේ. අපිට හැම ගානම හම්බුණා. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. දැන් මාරු වෙන්නේ. හරි. තුනයි x වර්ග ධන 4යි x. හරි ගාන හදන්න. ගාන ලියව හැදුවා. ගාන හදන්න. ටිප්ප. මේ ගානේ මොකද්ද ඔය කඩේ පැටලුවට දැන? 15. 15ට තමයි සාධක අපි කිව්වේ අන්තිම ඉලක්කම තමයි සාධක හොයන්නේ. 15ට සාධක හොයන්න ඕනද? නෑ. අපි 15ට සාධක හෙව්වේ බා. මෙතන සංගුණකේ එකක් වෙලා. ඒ කියන්නේ x වර්ග හෝ x තියෙන වෙලාවට විතරයි අපි අන්තිම ඉලක්කමට ගත්තේ. හරිද? අපිට කලින් ආපු හැම ගානකම x වර්ග හෝ x කියලා තමයි ආවේ. දැන් මෙතන ගාන වෙනස් තමයි. 3යි x වර්ග දීලා තියෙන්නේ. හරිද? එතකොට
අපි එතකොට මෙතන කරන්නේ මෙන්න මේ තියෙන සංඛ්‍යාවේ මෙන්න මේ අග සංඛ්‍යාව ගුණ කරනවා. 15 වර 3 කීයද? 15 වර 3 45යි. අපි සාධක හොයන්නේ 15ට නෙමෙයි 45ට. හරි. 45ට සාධක කොහොමද? ගුණ කරපුවාම මේක සහ එකතු කරපුවාම 14 හැදෙනවා. 5 වරක් 9. 5 වරක් 9. එකම සංගුණක x ඉඳ x දානවා. එතකොට දෙකම ඉතින් දන්නේ කොහොමද අවුලක් නැහැ. ඊට පස්සේ මැද එක අයින් කරලා ගාන ලියනවා. 3x වර්ග හැමම තියෙනවා. මැද 14 අයින් කළා මොකද ලියන්නේ? කියන්න මොකද ලියන්නේ? ධන 9x මේ කොල්ලෝ නිදිද? සද්ද නැහැ. ඊළඟට 5x ධන 15. ජෝඩු කරපුවාම මේකට පොදු වෙනවා 3 සහ x පොදු වෙනවා. ඊට පස්සේ x ධන 3 ආගෙන දෙවෙනි කපලයට මොකද පොදු? ධන 5 පොදුයි. ධන 5 ඇතුළේ මොනවද ඉතුරු වෙන්නේ? x ධන 3 ඉතුරු වෙනවා. අවසාන උත්තරේ කොහොමද එන්නේ? අපි එක වගේ ඉන්නේ තුන්ට කැමති නෑ. එතකොට එකෙක් අයින් කරනවා. ඊට පස්සේ ඉතුරු එක ලියනවා. x ධන 3 වරහන් 3යි x ධන 5. මේ අන්තිම උත්තරේ මෙහෙම දාවේ. හරිද? උත්තරය ආවද? උත්තරය ආවනේ. මේ වගේ රචනා ප්‍රශ්න සම්පූර්ණ මෙහෙම ගානක් දෙවෙනි කොටසේ නෑ. සම්පූර්ණයෙන් මෙහෙම ගානක් විසඳන්න කියලා ඉන්නේ. හැබැයි කොටසකට එන්න පුළුවන්. අර සාමාන්‍යයෙන් මට 4 හෝ 5 ඒව ගණන් වල ඒ වගේ ගණන් වල වර්ගඵලයක් වෙන ගණන් වල වක්‍රාකාරව මේ ගාන තව එකට සෙට් කරන්න ඕනේ. එහෙම එකට හැබැයි හරියට ප්‍රකාශන හදා ගන්න ඕනේ. පේපර් එකක් අපි හදාගමු. දැනට මේ දැනුම තියාගන්න. දැන් කොහෙන් ආව සාධක ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පස්සේ ඔය කතා කරගෙන එළියට ගියපො. දැනට මේ දැනුම තියාගන්න. හරි. අපි දැන් තුන්වෙනි සුළු කිරීමත් ගොඩ දාගත්තා. පියවර 3ක් කිව්වම මට කියන්න පළවෙනි පියවර මොකක්ද කියලා? පළවෙනි තරු ලකුණින් අපි මොකක්ද දාගත්තේ පළවෙනි පියවර? පොදු පදේ විතර ගන්න. දෙවෙනි එකෙන් මොකද්ද කරේ? පද විගල් කරා. තුන්වෙනි එකෙන් මොකද කරේ? කොට නගා. හරි. 3ක් කිව්වා මම කිව්වා 4යි තියෙන්නේ කියලා. 4 වෙනි එකට කිව්වා. හරි. මෙන්න මෙහෙම ගානක් ආවත් මොකද කරන්නේ? මෙහෙම එකට කොහොමද උත්තරේ ලියන්නේ? මෙහෙම එකට. ඍණයි ධනයි. ධන ඍණ දාන්න. එහෙම දානවා. මේව ගණන් වල මොකද්ද කියන්නේ? වර්ග 2 අන්තරය. වර්ග 2 අන්තරය කියන්නේ මේ වගේ ආකාරයේ දේවල්කට. හරිද? හරි. මේවට අපිට පොදු පද ගන්නත් බෑ, මාපෝසාද ගන්නත් බෑ, කපල් කරලා වැඩේ කොට දා ගන්නත් බෑ. ත්‍රිපද කරන්න පද තුනකුත් නෑ. හරිද? මේවයි කරන්නේ එක පදයක් අපි ලියනවා වර්ග නැතුව අනිත් පදේ මොකද කරන්නේ? අනිත් පදේ ධන දානවා නෙවෙයි. ලකුණ වෙනස් කරලා. ඔච්චරයි. ගාන ලියලා උත්තර ලියාගන්න. मेरी उत्तर है
හරි. මේ පැත්ත බලා ගන්න. මෙහෙ බලා ගන්න. ඒ වතුර පස්සේ කො. දෙවෙනි ගානට කොහොමද උත්තරේ එන්නේ? වර්ගය අයින් කරලා එකක් ලියනවා. ලකුණු මාරු කරලා තව එකක් ලියනවා. හතරවෙනි එකට කොහොමද උත්තරේ? සෝරි තුන්වෙනි එකට? වර්ගය අයින් කරලා එකක් ලියනවා. ලකුණු මාරු කරලා තව එකක් ලියනවා. මේ මෙහෙම ලියපු කට්ටියක පොඩ්ඩක් අත උස්සන්න බෑ. මේක ලියපු කට්ටිය. මෙහෙම ලියපු කට්ටිය. කොහොමද ලියන්නේ? මෙහෙම ලිව්වනම් වැරදි. හරිද? මේක වැරදි. වර්ග දෙක අතරේ නෑ බං මෙතන වර්ග දෙකක් නෑ. එක වර්ගයනේ තියෙන්නේ. එතන මොකද කරන්නේ? මේ සංඛ්‍යාවත් වර්ග සංඛ්‍යාවක් වාට පත් කර ගන්නවා. x වර්ගය already තියෙනවා. ඍණ 4 වර්ගය කොහොමද? දෙකේ වර්ගය කියලා මෙහෙම ලියන්න. දැන් ලියනවා අර විදිහට. ඍණ 2 x මෙහෙම තමයි මේකට උත්තර දෙන්නේ. හරිද? මේ වගේ වෙලාවක. ඒ කියන්නේ වර්ග පදයක් නැති වෙලාවට අපි ඒක වර්ගයක් බවට පත් කර ගන්නවා. කටිට එහෙම වර්ගයක් නැති වෙලාවක આવුත් එහෙම මේ පදේ වර්ගයක් කරගන්න පුළුවන් සංඛ්‍යාවක් විදිහටම තමයි දෙන්නේ. බය වෙන්න එපා ඒක හැදෙන්නේ නැති වෙයි කියලා. හරි. මට කියන්න වර්ග දෙක අතරේ කියන කතාව පැහැදිලිද කියලා? පැහැදිලිද? ගානක් આવත් උත්තර දෙන්න පුළුවන්ද? ආයෙ මේ ගානට උත්තර දෙන්නකො. හරි පොඩ ඉන්න. මොකද අදිසි? මේ ගානට උත්තරේ හදන්න. හරි. කොහොමද මේ ගානට හදුවේ? දෙකේ වර්ගය x වර්ගය ඍණ 3 වර්ගය 2x මෙහෙම 2x මෙහෙම උත්තරේ ආවා නේද? උත්තරේ හරිද? උත්තරේ ආද ඔක්කොලටම? ආවනේ. වර්ග දෙක අතරේ කියන කතාව ලොකු කතාවක් නෑ. හරිද? තේරුම් ගන්න අමාරු දෙයක් නෑ. ඕම ඔය කතාව තමයි තියෙන්නේ කොහොම ආවත්. සිහි බුද්ධියෙන් හදන්න. හැම වෙලාවෙම ගණක් අතේ 100න් ඉන්න. හරිද? ඔය ළඟ එකත් එක්ක කතා කරන්න වෙන්නේ නෑනේ කොහොමද එක්සෑම් එක. 100න් ඉන්න. ගාන හදන්න. ප්‍රශ්න කරන්න. හරිද? මේ ගාන ගෙදර ගිහින් try කරලා මට group එකට දාන්න. දැන්ම හදන්නකෝ. ඒතර ප්‍රශ්න ඉවරයිනේ. ඒකට ප්‍රශ්න අරන් ගෙදර යන්න ඕනේ නෑ. මේ හදනවා. මේ ගාන කොහොමද හදන්නේ? පොදු සාධක එකතු ගන්නවා. ඒ මොකද්ද? අපි කතා කරපු පළවෙනි පියවර. පළවෙනි පියවරට අනුව පොදු සාධක එකතු ගන්නවා. මේ දෙකේ සාධක මොනවද? මට කියන්න මා පොදු සාධකේ දෙක. දෙක නම් මේ 8 දෙවරක් ඒ කටු වැඩ පියවර මෙතන හදන්න. දෙවරක් 4 වැඩි කිරීම x වැඩි කිරීම x එන දෙකට දෙවරක් 1. එතකොට ඊළඟ පියවර 2යි 4යි ස්වර්ග ඍණ 1. ඊළඟ පියවර වර්ග දෙක අතරේ. එතකොට 2 2 වර්ගය x වර්ගය ඍණ 1 1 වර්ගය. හරිද? 1 කියන්නේ 1 වර්ගයම තමයි. ඒක ලියා ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් ලියන්න පුළුවන් නේද අපිට උත්තරේ සාමාන්‍ය විදිහට? කොහොමද? 2 2x ඍණ 1 2x මේකත් හදුවා නම් සුපිරි. පොඩ්ඩක් කලබල වෙන්න එපා. එහෙම? කමක් නැහැ. කොහොමද? හරි. හරි. බෑග් වලට දාගන්න මේ. මං ඉතර අමානුෂික නෑ. හරි මට කියන්න දැන් පේපර් ක්ලාස් එක පටන් ගමුද අපේ?